මේ දවස්වල අපිට නිතරම ඇහෙනවා මේ එල්ලිනෝ තත්ත්වය ගැන. ඒ කියන්නේ කට්ටිය කියනවා ඇහෙනවා ඇති මේ නැගෙනහිර පැසිෆික් කලාපයේ ජලයේ උණුසුම් වීම නිසා තමයි මේක එල්ලිනෝ තත්ත්වය ඇති වෙන්නේ කියලා. හරි. මේක වෙන්නේ මෙහෙමයි. මේක පැසිෆික් සාගරය. මේ පැත්තෙන් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව මේක අපේ මුතු ඇටි. ඔකට දන්නවා මේක සමකය. අපි හිතමු ඔයා මේ හරිය ඉන්නවා කියලා. right. ඔයාගේ මේ පැත්තෙන් east මේ පැත්ත west. සාමාන්‍ය මේ පැසිෆික් සාගරේ මේ ඇමරිකාව පැත්තේ ඉඳලා ඕස්ට්‍රේලියාව පැත්තට ගමන් කරනවා trade winds. එන්න මේ. ඒ කියන්නේ උණුසුම් සුළං. මේවා නිකන් ගමන් කරන්නේ මේ ජලය වාෂ්ප කරනවා. ඒ වගේම මේ පැත්තට රස්නීය වතුර ගමන් කරනවා මේ ආසියානු කලාපය. මේ ජලය වාෂ්ප වීම නිසා ඉහළ හැදෙනවා වලාකුළු. ඒ වලාකුළු හැදිලා තමයි අපිට වර්ෂාපතන අපිට ශ්‍රී ලංකාවට ආසියාවට ලැබෙන්නේ. මේ විශේෂ එල්ලිනෝ තත්ත්ව නිසා වෙන්නේ මේකයි මේ ට්‍රේඩ් වින්ඩ්ස් වල බලපෑම අඩු වෙනවා. බලපෑම අඩු වුණාම වෙන්නේ මේ වෙස්ට් සයිඩ් එකේ තියෙනවනේ මේ රත් වෙච්ච වතුර, ඒ රත් වෙච්ච වතුර නැවත ගමන් කරනවා මේ නැගෙනහිර පැසිෆික් කලාපයට. ඒතකොට මේ පැත්තේ රත් වෙච්ච වතුර වැඩි වෙනවා. මේ පැත්තට යනවා. මේ පැත්තේ උණුසුම් ජලය වැඩි වෙනවා. ඒක නිසා මේ පැත්තේ ජලය වාෂ්ප වෙලා නිතර මේ පැත්තට වහිනවා. එතකොට ඇයි අපිට වහින්නේ නැත්තේ? ඇයි අපිට නියගයක් එනවා කියන්නේ? ඒතර ඒකේ වෙන්නේ මේකයි. දැන් මං කිව්වා අර එල්ලිනෝ තත්ත්වය නිසා අර ට්‍රේඩ් වින්ඩ්ස් වල බලපෑම අඩු වෙනවනේ. එතකොට මේ ට්‍රේඩ් වින්ඩ්ස් නිසානේ මේ ජලය වාෂ්ප වෙන්නේ. රත් වෙච්ච කුලන් නිසානේ මේ ජලය වාෂ්ප වෙන්නේ. ඒ වාෂ්ප වෙන ප්‍රමාණය අඩු වෙන නිසා වලාකුළු හැදෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒකෙන් අපිට වර්ෂාපතන අඩු වෙනවා. ඉතින් අපි ඉන්නේ ඉන්දියන් සාගරේ. ඒතර අපි වටේම මුහුදු තියෙනවා. කාලගුණය කියන එක අපි දන්නේ නැහැ. අද දින තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි ශ්‍රී ලංකාවේ සිදුවන බලපෑම අඩු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.